ඔබ ආධ්‍යාත්මික ලෝකයට රැගෙන යන කුණ්ඩලිනී යෝග ශ්‍රී ලංකා නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔබ සියලු දෙනාට මතක ඇති. පසුගිය මාර්තු 28 වෙනිදා මියන්මාරයේ භූමිකම්පාවක් නිසා මිනිසුන් 5000ක් පමණ මිය ගියා. ඔබ දන්නවද? ඊට හරියටම දිනකට පස්සේ, ඒ කියන්නේ 29 වෙනිදා සෙනසුරු ග්‍රහයාගේ පිහිටීමේ වෙනසක් නිසා සෙනසුරු ග්‍රහයා අයත් වන රාශිය මාරු වෙන බව ජ්‍යොතිෂයේ පුරෝකථනය කරලා තිබුණා. ජ්‍යොතිෂ ඉගැන්වීම් වලට අනුව සෙනසුරු මාරුවක් වෙද්දී මිනිසුන්ට අහිතකර බලපෑම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ 29 වෙනිදා ආශ්‍රිත දිනවලදී මිනිසුන්ට හානිකර බලපෑමක් වෙන්න පුළුවන් බව ජ්‍යොතිෂයේ කලින්ම අර්ථ දක්වලා තිබුණා. ජ්‍යොතිෂයේ මෙම පුරෝකථනය නිවැරදි බව සනාථ කරමින් සෙනසුරු ග්‍රහයාගේ රාශිය වෙනස් වන 29 වෙනිදාට පැය කිහිපයකට කලින් මිනිසුන් දහස් ගණනකට ජීවිත අහිමි වුණා. මේ දින කිහිපයේ වුණ තවත් සුවිශේෂී සිදුවීමක් තමයි මාර්තු 20 වෙනිදා සිට සෙනසුරු ග්‍රහයාගේ වල්ලු පෘථුවියට නොපෙනී යාම. ඒ කියන්නේ සෙනසුරු හා පෘථුවිය පිහිටන ආනතිය වෙනස් වීම නිසා සෙනසුරු ග්‍රහයාගේ වල්ලු පෘථුවියට වැහිලා ගියා. මේ සියල්ල සිද්ධ වෙන අතරතුරදී හරියටම 29 වෙනිදා අර්ධ සූර්යග්‍රහණයක් සිද්ධ වුණා. මේවා එකිනෙකට සම්බන්ධ නැති ස්වායක්ත අහඹු සිදුවීම්ද? එහෙම නැත්නම් මේ සිදුවීම් අතර අපට නොපෙනෙන සම්බන්ධයක් තිබෙනවද? කුණ්ඩලිනී යෝග ශ්‍රී ලංකා නාලිකාවෙන් අද ඔබව ආධ්‍යාත්මික ලෝකයේ තුල රැගෙන යන්නේ ඈත අහසේ තියෙන තරුවලින් මිනිසුන්ට වන බලපෑම ගැන හෙළි කළ ජ්‍යොතිෂ ඍෂිවරුන් වෙතයි. ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිර්මාණය කළේ මීට අවුරුදු දහස් ගණනකට කලින්. ඒ කාලේ ඈත අහසේ ග්‍රහ තාරකා නරඹන්න දුරේක්ෂ තිබුණේ නැහැ. එවැනි කාලයක නිර්මාණය කළ ශාස්ත්‍රයක් මගින් ඇස්වලට නොපෙනෙන දුරක තියෙන ග්‍රහයෙක්ගේ පිහිටීමේ වෙනස් වීමක් වෙන බව හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක කොච්චර පුදුම සහගත දෙයක්ද? ඒ වගේම මෙම ග්‍රහ වෙනස් වීම මගින් මිනිසුන්ට අයහපතක් වෙන බව නිවැරදිව අර්ථ දක්වලා තිබෙනවා. සිත දියුණු කළ ඍෂිවරුන්ගේ ඥානය හා ඔවුන් නිර්මාණය කළ ශාස්ත්‍රය සුළු කොට තැකිය නොහැකි දේවල් කියලා මේ තුලින් ඔප්පු වෙනවා. මේ සෙනසුරු ගැන ඍෂිවරුන් කියූ දෙයක් සත්‍ය වුණු පළමු අවස්ථාව නෙමෙයි. සෙනසුරු ග්‍රහයා ගැන මීට වඩා අතිශය පුදුම සහගත හෙළිකිරීමක් ඍෂිවරුන් කරලා තියෙනවා. සූර්ය සිද්ධාන්ත කියන අවුරුදු දහස් ගණනක් පැරණි ඉන්දීය ජ්‍යොතිෂ ග්‍රන්ථයේ සෙනසුරුගේ පරිධිය, ඒ කියන්නේ සෙනසුරුගේ වට ප්‍රමාණය සැතපුම් 73882ක් විදියට සඳහන් කරලා තියෙනවා. සූර්ය සිද්ධාන්තය ලියුණේ දුරේක්ෂයක් නිර්මාණය කරන්න අවුරුදු දහස් ගණනකට කලින්. දුරේක්ෂ නිර්මාණය කරලා නූතන විද්‍යාත්මක ක්‍රමවලින් සෙනසුරුගේ පරිධිය විද්‍යාඥයන් ගණනය කළාම ඒ අගය සැතපුම් 74580ක් බව දැන් හොයාගෙන තියෙනවා. මේ අගයන් දෙක පුදුම සහගත ලෙස එකිනෙකට ඉතාම ආසන්න අගයන්. දුරේක්ෂයක් හොයාගන්න අවුරුදු දහස් ගණනකට පෙර ඉන්දීය ඍෂිවරුන් ඇසටවත් නොපෙනෙන සෙනසුරු ග්‍රහයාගේ පරිධිය ඉතා නිවැරදිව ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි ඍෂිවරුන් විසින්ම තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිර්මාණය කරලා විවිධ ග්‍රහයන්ගෙන් මිනිසුන්ගේ ජීවිතවලට වෙන බලපෑම ගැන ඉගැන්වීම සිද්ධ කළේ. ඔබට මතක නම් මීටත් මාස කිහිපයකට කලින් ග්‍රාහකයක් පොළොව අසලින් ගමන් කළා. ඒ දින කිහිපය තුළදී ඇමරිකාවේ වෙනදා ඇති නොවන ආකාරයේ විශාල ගින්නක් ඇති වෙලා ලෝකේ පුරා තවත් විශාල හානිකර සිදුවීම් වුණා. මේ විදියට ග්‍රහතරු වලින් මිනිස් ලෝකයටත් මිනිස් ජීවිතවලටත් යම් බලපෑමක් සිද්ධ වෙන බව දකින්න ලැබෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ වෙනකොට ලංකාවෙත් ඉන්දියාවෙත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය භාවිතා කරන්නේ මිනිස්සු රවට්ටලා පුළුවන් තරම් සල්ලි ගසා ගන්න. ඒ නිසා ඔබ හුරා කරන ජ්‍යොතිෂවේදීන් පස්සේ යන්න මේ වීඩියෝව හේතුවක් කරගන්න එපා. මේ වීඩියෝ කරන්නේ ඒවට අනුබල දෙන්න නෙමෙයි. මේ වීඩියෝ කරන්න තීරණය කළේ මාර්තු 29 වෙනිදා මේ සෙනසුරු මාරුව සිද්ධ වුණ දින කිහිපයේදී මටත් අසාමාන්‍ය විදිහේ හානිකර සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වුණ නිසා. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී සිද්ධ නොවන අසාමාන්‍ය රටාවකින් ලෙඩ රෝග හා විවිධ අලාභ මට මේ දින කිහිපයේ අත්දකින්න ලැබුණා. තවත් බොහෝ දිනෙකට එවැනි අහිතකර දේවල් සිද්ධ වෙලා තිබුණා.
මේ කියන්නේ මානසික කඩාවැටීම් වගේ මානසික කාරණා ගැන නෙමෙයි. භෞතික හානි සිද්ධ වෙලා තිබුණා. මාර්තු 29 දින ආශ්‍රිතව ඔබටත් ඒ වගේ අත්දැකීමක් ලැබුණාද? ඔබත් ඒ විදිහේ අත්දැකීමක් ලැබුවා නම් ඒ ගැන විස්තර කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. විශ්වයේ රහස් හෙළි කරන තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට කුණ්ඩලිනී යෝග ශ්‍රී ලංකා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ආධ්‍යාත්මික ලෝකයට එකතු වෙන්න.